අපි බලමු දැනට ආදර සම්මතාවයක් නැති ඔයාලට ඊළඟට හම්බෙන ආදර සම්මතාවය මොන වගේද කියලා බලමු. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබුණා අපිට පේන්න කාඩ් ෂෆල් කරන්න කියලා. ඔන්න ඉතින් ඔයාලගේ ඒ යෝජනාවත් මම අද ඒ යෝජනාවටත් ඔන්න මම අවස්ථාව දුන්නා. මොකද මං කාඩ් ෂෆල් කරන්නේ කලින් ෂෆල් කරලා රීඩින් එක කරන්නේ ගොඩක් ඔයාලගේ ටයිම් එක යන නිසා අර එපා වෙනවනේ. බලන්න ඉතින් අපි බලමු එහෙනම් ඉතින් කාඩ් ෂෆල් කරලා දැනට ආදර සිංගල් ඉන්න අයට ඉදිරි මොන වගේ කාලෙකදීද හම්බෙන්නේ මොන වගේද කියලා විස්තර ගොඩක් කරුණු කාරණා ගැන කරුණු 10ක් ගැන බලනවා මම. අපි ඉතින් කාඩ් කිහිපයක් තෝරගමු. ඉතින් මුලින් මතක් කරනවා කාඩ් ෂෆල් කරන අතරේ මතක ඇතුව මම subscribe කරන්න මේවා ජෙනරල් රීඩින් බව මතක තියාගන්න අවශ්‍ය කාරණා ටික විතරක් ගන්න. ඔයාලට පර්සනල් රීඩින් එකක් බලන්න ඕන මට මැසේජ් එකක් දාන්න. ඉතින් subscribe කරන්න, comment කරන්න, like එකක් දාන්න. Facebook එකේ මම නිතරම daily වීඩියෝ දානවා. ඒවත් බලන්න. ඉතින් අපි දැනට ඔයගේ ආදර ජීවිතේ එනර්ජි එක කොහොමද කියලා කාඩ් එකක් තෝරගමු. ඊළඟට එන පුද්ගලයාගේ ස්වභාවය කොහොමද කියලා බලමු. එතකොට එයාගේ ඇප්‍රන්ස් එක ෆිසිකල් ෆියුචර් මොන වගේද? එයාගේ මොන වගේ කෙනෙක්ද? එයාගේ හැඩරුව ඒ ගැන කාඩ් එකක් තෝරගමු. අපි තව කාඩ් කිහිපයක් ගමු. එයාගේ රැකියාව ජීවන තත්ත්වය ගැන බලමු. ඔයාලා හමු වෙන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ සම්බන්ධතාවය කොහොම වර්ධනය වෙයිද ඉදිරියට? ඒ කාරණාව බලමු. ඊළඟට ඒ පුද්ගලයා ඔයා ගැන මුලින්ම යාට දැනෙන්නේ මොනවද කියලා බලමු. මේ සම්බන්ධතාවයේ අභියෝග මොනවද ඉදිරියට එන්න තියෙන? ඒ ගැන බලමු. ඊට පස්සේ තව කාරණාවක් ගැන බලමු. අවසානයේ මේ සම්බන්ධතාවය කොතැනට යා හැකිද? සම්බන්ධතාවයේ දුර මොනවා වෙයිද? කොහොම වෙයිද බලමු. The world positive card එක. ඉතින් මේ කරුණු 10ක් ගැන මම අද සාකච්ඡා කරනවා. ඉතින් මට ලැබුණු කාඩ් ටික අපි දැන් එකින් එක මම ඔයාලට මේ කාඩ් ගැන පැහැදිලි කරන්නම් ඔයා සිංගල් ඉන්න අයගේ ඉදිරි ආදර සම්බන්ධතාවය ගැන. පළවෙනි කාඩ් එක King of Pentacles. ඔයාගේ දැනට ඔයාගේ ලව් එනර්ජි එක ගැන බලමු. ඉතින් දැනට මේ රීඩින් එක බලන ගොඩක් කට්ටිය ඉතා සීරියස් වෙලා ඉන්නේ. ආදරය ගැන ලොකු එනර්ජි එකක් තියෙනවා. ආදරය ගැන බලන්න ගොඩක් කැමැත්ත තියෙන බව පෙන්눔 කරනවා. ඉතින් කැෂුවල් රිලේෂන්ෂිප් එකකට වඩා ස්ථාවර වගකීමක් තියෙන Tamanට සිකියුරිටි එකක් දෙන සම්මතතාවයක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා. මට පෙන්눔 කරන්න එහෙම. ඉතින් ඒ වගේම අනාගතයේ එන පුද්ගලයා ෆයිනෑන්ෂියලි ස්ටේබල් හෝ කැරියර් එක ගැන සීරියස් හිතන කෙනෙක් වෙන්න පුළුවන් බව පෙන්눔 කරනවා. පළවෙනි කාඩ් එකෙන් එයා ගොඩක් එයාගේ ෆයිනෑන්ෂස් ස්ටේබල් එක ගැන ගොඩක් හිතනවා. මුදල් උපයීම ගැන ගොඩක් හිතන බව පෙන්눔 කරන පළවෙනි කාඩ් එකේදී ඊළඟ සම්බන්ධතාවයට එයා සම්බන්ධතාවයට පැමිණෙන විදිය ගැන බැලුවොත් මේ කාඩ් එක ඊටාම වේගවත් කාඩ් එකක්. ඉතින් හදිස්සියේ සමහරට මේක මේ හදිස්සියෙම සිදුවෙන සම්බන්ධතාවයක් විදිහට තමයි ගොඩාක් දුරට පෙන්වන්න කරන්නේ මේ කාඩ් එකේ. කොමියුනිකේෂන් එක සෝෂල් මීඩියා හරහා හෝ කන්ටැක්ට් එකක් හෝ ඉක්මනින් මොනවා හරි වෙනත් මාර්ගයෙන් ඉක්මනින් හම්බවීමක් තමයි පෙන්වන්න කරන්නේ. සාමාන්‍ය ස්ලෝලි යන ස්ලෝ රිලේෂන්ෂිප් එකකට වඩා ෆාස්ට් මූවින් කනෙක්ෂන් එකක් මේ කාඩ් එකෙන් පෙන්වන්න කරනවා.
එතකොට එන පුද්ගලයාගේ පර්සනැලිටි එක ගැන බැලුවොත් ද සන් කාඩ් එක ඇවිල්ලා තියෙනවා සුබ කාඩ් එකක්. ඉතින් ඒතා පොසිටිව් කාඩ් එකක්. මේ පුද්ගලයා cheerful often confident confident තියෙන friendly වගේ ගතිගුණ තියෙන කෙනෙක් තමා පෙන්눔 කරන්නේ. ඔයාට හම්බ වෙන සහකරුවෝ සහකාරිය. ඔයාට මේ කෙනා එක්ක ඉන්නකොට හිත සැහැල්ලු වෙන සතුටක් දැනෙන එනර්ජි එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද එයා ගොඩාක් අර ටොක්සික් පැත්තට අඩුයි. ඒක නිසා ඔයාට ගොඩාක් සැහැල්ලුවෙන් එයත් එක්ක ගත කරන්න පුළුවන් බව පෙන්눔 කරනවා. එතකොට එයාගේ ලයිෆ් එනර්ජි එක බැලුවොත් එයාගේ රැකියාව ගැන ඒවා ගැන බැලුවොත් පෙන්눔 කරන්නේ හැබැයි එයාගේ ජීවිතේ රෙස්පොන්සිබිලිටිස් ගොඩාක් තියෙන්න පුළුවන්. මොකද එයා තමන්ගේ ෆැමිලි රෙස්පොන්සිබිලිටි වලට හෝ තමන්ගේ අනාගතය වෙනුවෙන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරන කෙනෙක් කියලා පෙන්눔 කරනවා. ඒ නිසා රිලේෂන්ෂිප් එක පටන් ගත්තත් ඔයාලා මුලදී ටයිම් එක මැනේජ් කරන එක ලොකු චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාට බෝරින් වෙන්න පුළුවන්. එයා ගොඩාක්ම මුල් තැන දෙන්නේ. එයා අදිරටත් මුල් තැන දෙනවා. ඒ වුණාට ගොඩාක් එයාගේ ෆයිනෑන්ෂල් ස්ටේබල් වෙන්න එයා ගොඩාක් උත්සාහ කරනවා. එයා මුදල් උපයන්න ගොඩාක් උත්සාහ කරනවා. එයාගේ ෆැමිලි එකට එයා මුල් තැන දෙනවා. ඒ වගේම ඔයාටත් දෙනවා. අර එයාට ටයිම් එක මැනේජ් කරගන්න ටිකක් අමාරු වෙයි. ඔයාගේ ඉවසීම ඉතින් ගොඩාක් වැදගත් වෙනවා. එතකොට මේ සම්බන්ධතාවයේ ආරම්භය බැලුවොත් මේ සම්බන්ධතාවයේ ආරම්භ බැලුවොත් Ace of Cups ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි රීඩින් එකේ තියෙන ලස්සනම කාඩ් වලින් මට හම්බුන ලස්සනම කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් පෙන්නන්නේ අලුත් ආදරයක්, අලුත් ඉමෝෂනල් බිගිනින් එකක් තමයි මේ කාඩ් එකෙන් පෙන්නන්නේ. සිංගල් අයට මේ කාඩ් එක ආවම ගොඩක් හොඳයි. මොකද past relationship එකක් නැවත ඇති වෙන බව තමයි පෙන්වන්න කරන්නේ. මොකද අලුත් ඉමෝෂනල් කනෙක්ෂන් එකකට දොර ඇරෙන බව මේකෙන් පෙන්වන්න කරනවා. එතකොට අතීතයේ බලපෑම් මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ද ටවර් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේ කාඩ් එකකින් වැදගත් දෙයක් පෙන්වන්න කරනවා. මොකද මේ වීඩියෝ බලන එකේ සමහරුන්ට හැමෝටම නෙවෙයි මේ රීඩින් එක බලන සමහර අයට පරණ හાર્ට් බ්‍රේක් තියෙන බව පෙන්වන්න කරනවා. ඩිසපොයින්ට්මන්ට් එකක් හෝ රිලේෂන්ෂිප් ගැන තිබුණු පරණ හાર્ට් බ්‍රේක් එකක් තියෙනවා. තමන්ගේ අදහස් කඩා වැටුණු එක්ස්පීරියන්ස් එකක් තියෙන්න පුළුවන්. පරණ සම්බන්ධතා වලින් ඔයාලා ගොඩාක් විඳවලා හෙම්බත් වෙලා ඉන්න කාලෙක මේ කෙනා හමු වෙනවා වෙන්න පුළුවන්. සමහරට එයාට වෙන්නත් පුළුවන් මේක. එහෙම වුණාම ඔයා සම්බන්ධතාවයට යන්න බයයි. මොකද ආයෙත් ඔයා හිත රිද්දව ගන්න බය බව තමයි පෙන්눔 කරන්නේ. කල්පනා කරලා තීරණයක් ගන්න කියලා පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා අලුත් කෙනෙක් ආවම ඔයා සමහරට හිතයි මම ආයෙත් කෙනෙක් කොහොමද විශ්වාස කරන්නේ කොහොමද කියන එක ඔයා හිතන බව පෙන්눔 කරනවා. ඒ ෆීලින් එක ඔයාට මුලදී ඇති වෙන්න පුළුවන්. නමුත් සම්මතතාවයේ පටන්ගෙන ඉදිරියට යනකොට ඔයාට ඒ බය ටිකෙන් ටික නැති වෙලා යන බව පෙන්눔 කරනවා. එතකොට සම්මතතාවයේ මුලදී ඇතිවිය හැකි ප්‍රශ්න බැලුවොත් මෙතන ඒ කියන්නේ මෙතන choices possibilities පේනවා. ඒ කියන්නේ එකවරම තමන්ගේ ජීවිතයට possibilities කීපයක් එන්න පුළුවන්. නැත්තම් මේ පුද්ගලයා ගැන මෙයා ඇත්තටම මට ගැළපෙන කෙනාද කියලා තීරණයක් ගන්න සමහරට ඔයාට ටිකක් කල් ගන්න පුළුවන්. සමහරට ඔයාට යෝජනා කීපයක් එන්න පුළුවන්. නැත්තම් මේ පුද්ගලයා මට ගැළපෙනවද කොහොමද කියන තීරණේ ඔයාට ගන්න ලැබෙන බව පෙන්වන්න කරනවා. ඔයා සමහර ටිකක් කල් ගනි තීරණ උත්තරයක් දෙන්න. ඒ නිසා හැංගීම් වලට විතරක් බහල් වෙන්නේ නැතුව හැංගීම් වලට නොගිහින් ඇක්ෂන් බලන්න. එයාගේ ඇක්ෂන් බලන්න, හොයලා බලන්න. ඔයාට එන යෝජනා ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා මේ කාඩ් එකෙන් මතක් කරනවා. ඉතින් රිලේෂන්ෂිප් එකට එන චැලෙන්ජස් බැලුවොත් මෙතන බවුන්ඩරිස් ගැන ලොකු මැසේජ් එකක් තියෙනවා.
කෙනෙක් තමන්ගේ ඒ පාස්ට් එක්ස්පීරියන්ස් නිසා රිලේෂන්ෂිප් එකකට මුලදී යන්න බය වෙන්න පුළුවන්. මොකද ආරක්ෂාකාරී වෙන්න ඕනේ තමන්ගේ කලින් පරණ මතකයන් තියෙන නිසා. මොකද මම ආයෙත් රිදෙන්න කැමති නෑ කියන ඇටිටියුඩ් එක මේ කාඩ් එකෙන් නැවත පෙන්눔 කරනවා. කලින් කාඩ් එකෙන් වගේම මේ කාඩ් එකෙත් පෙන්눔 කරනවා. ඔයා රිලේෂන්ෂිප් එකට යන්න බයයි. මොකද මට ආයෙත් ප්‍රශ්න දාගන්න බෑ. ආයෙත් මට කලින් වගේ විඳවන්න බෑ කියන තීරණය ඔයා ගන්න බව මේ කාඩ් එකෙන් නැවත වාරයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා රිලේෂන්ෂිප් එක සාර්ථක වෙන්න නම් ට්‍රස්ට් එක සහ කොමියුනිකේෂන් එක ඉතාම වැදගත්. ඒක නිසා කොමියුනිකේෂන් එක තියාගන්න කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ට්‍රස්ට් එක විශ්වාසය ගොඩාක්ම වැදගත්. එතකොට අපි බලමු මුලින්ම එයාට ඔයා ගැන මොනවද දැනෙන හැඟීම කියලා. ඔයාව මුලින්ම හමු වුණාම මේ පුද්ගලයාට මෙයාට ඔයා ගැන විශේෂ ආකර්ෂණයක් තියෙනවා. ඇති වෙනවා. හැබැයි ඔයාගේ පෙනුමට වඩා එයා ගොඩක් බලන්නේ ඔයාගේ හැසිරීම සහ එනර්ජි එක. මොකද ඔයා අනිවාර්යෙන්ම the world card එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් the world card එක ඇවිල්ලා තියෙනවා. five of card එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා එයාගේ හිත දිනා ගන්න බව පෙන්눔 කරනවා. මේ කාඩ් වලින් පෙන්눔 කරන්නේ. එයාට ඔයා ගැන ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඔයාගේ ආකර්ෂණයට වැඩිය ඔයාගේ හැසිරීමට එයා ගොඩක් කැමති වෙනවා. ඔයා අනිවාර්යෙන්ම එයාගේ හිත දිනා ගන්න බව පෙන්눔 කරනවා. ඉතින් අවසාන වශයෙන් අපි බලමු අවසාන වශයෙන් මේ පරණ චැප්ටර් එකක් ක්ලෝස් වෙලා අලුත් චැප්ටර් එකක් ඕපන් වෙන බව the world card එකෙන් පෙන්නනවා. විශේෂයෙන්ම මේ රීඩින් එක සිංගල් අයට මම මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් පරණ චැප්ටර් එකක් අවසන් කළා අලුත් රිලේෂන් චැප්ටර් එකකට යන එනර්ජි එකක් තමයි මේ the world card එක. මේ කාඩ් එකෙන් පෙන්වන්න කරන්නේ. ඉතින් තවත් possibility එකක් තමයි මේ පුද්ගලයා වෙනත් ප්‍රදේශයක ඔයාගේ ප්‍රදේශයේ නෙවෙන්න පුළුවන් එක්කෝ විදේශ රටක පිට රටක ජීවත් වෙන හෝ රැකියාව කරන නැත්නම් ගොඩක් ඔයා ඉන්න නගරෙන් දුර බැහැර නගරයකින් සමහර විට ඔයාට හමු වෙන්න පුළුවන් past රිලේෂන්ෂිප් එකක් කියපු නිසා මෙයා ඔයාට සෝෂල් මීඩියා වලින් ගොඩාක් දුරට හමු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඉදිරි කාලය මාස කිහිපයක් සම්බන්ධය පටන් ගන්න මාස කිහිපයක් යනකම් පොඩ්ඩක් අර බෝරින් ගතියක් තියෙයි. ඉතින් සම්බන්ධතාවයේ ඉදිරියට ගොඩක් හොඳයි කියලා පෙන්눔 කරනවා. එනර්ජි එක හොඳයි. හොඳ කෙනෙක් තමයි ලැබෙන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් එයාගේ ඇක්ෂන් පොඩ්ඩක් බලන්න. මොකද ඔයා කලින් ගොඩක් විඳවලා තියෙනවා නම් පොඩ්ඩක් එයා ගැන හොයලා බලලා දැක්ක පළියට ඕපන් වෙලා හැමදේම ඔයාගේ දෙන්න එපා. එහෙමනේ දැන් ඉන්න ගෑල් ළමයි. පළවෙනි පිරිමි ළමයි වුණත් පළවෙනි පාර හම්බුන ගම තියෙන ඔක්කොම දීලා දානවනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලලා යාළු විදියට හරිය ආශ්‍රය කරලා බලලා තීරණයක් ගන්න හොඳට හොයලා බලලා කියලා රීඩින් එකෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ රීඩින් බලන්න ඔයාලට ඕන රීඩින් එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රීඩින් එකක් ඔයාලට බලන්න සැලසුවාට. ඉතින් ලයික් එකක් දාන්න. මතක ඇතුවම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මම දාන වීඩියෝ ඔයාලට මගහැරෙන්න පුළුවන්. Facebook එකේ මම ඇක්ටිව් ඉන්නවා. නිතරම ඩේලි වීඩියෝ දානවා. ඉතින් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සුබ දවසක්. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.